සාදුකාරය දෙන්න දෙන්න. උතුම් වූ ආජීව අට්ටමක සීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා ඔය ආසනවල වාඩි වෙලා ඉන්නව නම් නැගිටලා ශබ්ද නගලා নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि तिसरණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
වැඩම කොට වදාළ බදුල්ල ශික්ෂණ රෝහලේ ඒ විහාරස්ථානයේ අති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් අවසර ඒ වගේම මේ පින්කම උදෙසා අපිට බොහෝම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළ ඒ පින්වත් වෛද්‍ය අකිල රත්නායක මහත්මයා ඇතුළු ඒ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලයේ සියලුම මහත්මීන්ගෙන් අවසර පින්වතුනි අපිට පෙරේද වගේ දවසක පෙරේදට ඉස්සෙල්ලා දවසේ අපේ පින්වත් දුලාත් මහත්මයා මතක් කළා මෙහෙම බදුල්ල රෝහලේ අපේ පින්වත් අකිල මහත්මයා මේ පසුගියදා සිදුවන ඒ ව්‍යාසනයන්ගෙන් මිය පරලොව ගිය පින්වතුන්ලාට පින්පෙත් අනුමෝදන් කරන්න ඒ වගේ මේ දුකටපත් වෙලා සිටින අපේම සහෝදර ජනතාවට ඒ දායක පින්වතුන්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න මෙවැනි ධර්මදේශනාමය පින්කමක් සිද්ධ කර දෙන්නේ කියලා. ඒ අනුවයි මේ පින්කම සිද්ධ වෙන්නේ. නමුත් මම පින්කම මතක් කරන මොහොතේම කිව්වා මේ හේවිසි අවශ්‍ය නැහැ, පාවඩ අවශ්‍ය නැහැ, ඒ මොනවත් අවශ්‍ය කරන්නේ නැහැ කියන කාරණේ. නමුත් එපා කියන දේ කරලා තිබ්බා. එහෙම කරන්න එපා මේ වෙලාවේ. ධර්ම ගරුත්වය අපි දිය යුතුයි. ඒක හරි. නමුත් මෙවැනි ව්‍යාසනයක් වෙච්ච වෙලාවේ අත් වශයෙන්ම මහා සංඝරත්නය ඇටියට අපි පූර්වාදර්ශී වෙන්න ඕනේ. පින්වතුන්ලා අපි හැමෝම දන්නවා පසුගිය සතියේ මේ රටේ ඇති වුණා වූ ඒ කාලගුණික විපත්තියේ ස්වභාවය. දහක් හා සමාන පිරිසක් ජීවිත අහිමි කරගත්තා. ලක්ෂ ගාණක් අහිංසක ජනතාව තමන්ගේ දේපල මිල මුදල් තමන්ගේ ගෙවල් දොරවල් අහිමි කරගත්තා. ඒ වගේම අවතැන් කඳවුරුවල තවත් ලක්ෂ ගාණක් ජනතාව හෙටක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගන්න නොහැකි තත්ත්වයකට පත් කරපු ඒ කාලගුණික විපත්තිය තුලින් රටට සිද්ධ වුණා වූ හානිය පින්වතුන්ලා හැම කෙනෙක්ම දන්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථය ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තරම් දුර්ලභ අර්ථයක් මේ ලෝක ධාතුව තුල නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභාර්ථය මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබීමයි කියලා. ඒ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන යම් පින්වතෙකුට පුළුවන් නම් උන්වහන්සේ දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍යය අහන්න එය මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ අර්ථයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තුන්වෙනි දුර්ලභ අර්ථය තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරලා ඒ චතුරාර්ය සත්‍ය යමෙක් ශ්‍රවණය කරලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් මෙනෙහි කරලා යම් කෙනෙක් උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරයිද එය මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ අර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ හතරවෙනි දුර්ලභ අර්ථයක් දේශනා කරනවා. ඒ හතරවෙනි දුර්ලභ අර්ථය තමයි කෘතවේදී භාවය. එහෙමනම් මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්න ලැබීමෙන් පින්වතුනි අපිට ලබන්න පුළුවන් උතුම් අවබෝධයන් අපි සාක්ෂාත් කරගන්න නම් හතරවෙනි දුර්ලභාර්ථය අපි තුල තියෙන්න ඕනේ. ඒ කියන්නේ කෘතවේදී භාවය. කෘතවේදී භාවය අපෙන් අහිමි වුණොත් පින්වතුනි අපිට කවදාක්වත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි
කෘතවේදී භාවය අපෙන් අහිමි වුණොත් අවම වශයෙන් අපිට සුගතියවත් ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතයේදී සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. ඒ වගේමයි කෘතවේදී භාවය අහිමි වීම නිසා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් ඒ වගේම සුගතිගාමි උපත අහිමි කර ගන්නවා වගේම පින්තුනි අපි කෘතවේදී භාවය අහිමි වුණොත් මේ ලෝකයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය ක්‍රමක්‍රමයෙන් හීන භාවයට පත් වෙලා යනවා. චතුරාර්ය සත්‍ය ධර්මය හීන වෙලා යනවා, දුර්වල වෙලා යනවා, අතුරුදහන් වෙලා යන තැනට එනවා. කවදා හරි දවසක මේ මනුස්ස අපේ ජීවිතවලින් කෘතවේදී භාවය අහිමි වුණ දවසට අධිගමයන් අතුරුදහන් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අතුරුදහන් වෙලා බුදුරජාණන් වහන්සේ කියන උත්තරීතර අර්ථය ලෝකයෙන් අතුරුදහන් වෙලා යනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ කෘතවේදී භාවය ලෝකේ හතරවෙනි දුර්ලභ අර්ථය හැටියට පනවන්නේ. ඒ නිසා පින්වතුනි ඒ පින්වත් අකිල රත්නායක දොස්තර මහත්මයා රෝහලේ සියලුම කාර්ය මණ්ඩල එකතු කරගෙන අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් මේ පින්කම සංවිධානය කළේ මේ ලෝක ධාතුවේ හතරවෙනි දුර්ලභ අර්ථය වෙන කෘතවේදී භාවය පින්වතුල්ලා තුලින් ඉටු කරන්නයි. මොකද මේ කෘතවේදී භාවයමයි අපිට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකේ ආරක්ෂා කොට තියන්නේ. මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය මේ ලෝක ධාතුව තුල ආරක්ෂා කරලා තියෙන්නේ අපි විසින් ප්‍රකට කරන්නා වූ මේ කෘතවේදී භාවය තුලින්මයි. ඒ නිසා මේ පින්කම කෘතවේදී පින්කමක් පින්වතුනි ජීවිත දාස් ගානක් යම් ප්‍රමාණයක් මිය පරලොව ගිහිලා තියෙනවා. මේ මිය පරලොව ගිය සෑම කෙනෙක්ම අපේ පින්වත් දායක මහත්මෙක්මයි. මුස්ලිම් වේවා, ද්‍රවිඩ වේවා, සිංහල වේවා, බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, මේ මිය පරලොව ගිය සෑම කෙනෙක්ම අපේ දායක පින්වතෙක්මයි. අපේ ඥාතිවරයෙක්මයි, අපේ හිතවතෙක්මයි. ඒ විතරක් නෙමේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය මිය ගිය සෑම කෙනෙක්ම ඔය අසරණ භාවයට පත් වුණා වූ සෑම කෙනෙක්ම පටිච්ච සමුප්පන්නව අපේ අම්මා කෙනෙක්මයි. පටිච්ච සමුප්පන්නව අපේ තාත්තා කෙනෙක්මයි. පටිච්ච සමුප්පන්නව අපේ සහෝදරියක්, සහෝදරයෙක්, බිරිඳක්, සාම්පුරුෂයෙක්, දරුවෙක්, මුණුබුරෙක්මයි පින්වතුනි. ඒ නිසා ඒ සාංසාරික ඥාතීත්වය තුල ඉඳලායි මේ කෘතවේදී පින්කම් අපි සිද්ධ කරන්න ඕනේ. ඒ නිසා මේක අපේ වගකීමක්, මේක අපේ යුතුයකමක්. ඒ යුතුයකම උදෙසා පින්වතුල්ලා කෘතවේදී වේ යුතුයකම ඉටු කිරීමට ඉදිරිපත් වුණායි කියන කාරණය ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ ලෝක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව අපි මේ වුණා වූ සිද්ධිය ධර්මානුකූලව ගලපලා අපි බලන්න ඕනේ. මොකද අපේ ඇස් දෙකට පෙනෙන දේ දැකලා, කන් වලින් අහන දේ දැකලා, මනසට දැනෙන දේ දැකලා අපි හිතන්නේ මේ සිදු වුණා වූ සිදුවීම අති භයංකාර විනාශකාරී සිදුවීමක් කියලා. මේක මහා විනාශයක් හැටියටයි අපි දකින්නේ. පින්වතුනි මේ සිදු වුණා වූ විනාශය අපි මහා විනාශයක් හැටියට දකිනවා නම් පින්වතුනි අපිට කවදාවත් අනාගතේ ඇතිවෙන්නා වූ මීට වඩා බලවත් විනාශයන් අවම කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න හිතන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී විශාලා මහ නුවර පින්වතුනි එකම අමු සොහනක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. 80 මහා ශ්‍රාවකින් වහන්සේලා ජීවමානව වැඩ සිටිනවා. රහතන් වහන්සේලා දහස් ගණනක් ජීවමානව වැඩ සිටිනවා. ඒ විතරක් නෙමේ මගධ රාජ්‍ය පාලනය කරන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච බිම්බිසාර රජතුමා. පින්වතුනි එවැනි පරිසරයක් තුලත් විශාලා මහනුවර
එකම එක අමු සොහනක් බවට දුර්භික්ෂයක් බවට පත් වුණා. එවනම් විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී ඒසා මහා විපතක් සිද්ධ වුණා නම් පින්වතුනි අද අපිට සිද්ධ වුණා වූ විපත මහා විපතක් හැටියට දකින්න අපිට බැහැ. මේක අපි මහා විපතක් හැටියට දැක්කොත් මින් ඉදිරියේදී ඇතිවෙන්නා වූ භයානක විපත්වල ගොදුරක් බවට අපි පත් වෙනවා පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසලයක් විපාක දෙන්නේ තව තව අකුසල් සිද්ධ කරගන්න කියලා. අකුසලයක් විපාක දෙන්නේ අකුසල් කියන්නේ අපි අකමැති දෙයක්. මේ ලෝක ධාතුවේ කිසිම කෙනෙක් මේ උනා වූ දෙයට කැමති නෑ පින්වතුනි. මේක අපි අකමැති දෙයක්. ඒ අකමැති දෙයක් ධර්මානුකූලව අපිට සිද්ධ වුණේ අපේම අකුසල් සංස්කාරයෝ නිසා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිදු වුණා වූ විනාශය අපි මහා බරපතල විනාශයක් කොට දැක්කොත් අපි තාම ධර්මය නම් දැකලා නැහැ කියලා. අපි ධර්මය දැකලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයේ අර්ථය අපිට දේශනා කරනවා. දැන් අපි ලෝකය කිව්වොත් අපි මොකද්ද දකින්නේ? ලෝකසිතිය ඇතුලේ තියෙන ලෝකයයි අපේ ලෝකය. මේ ඉරහඳ තාරකා මේක තමයි අපේ ලෝකය. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා පනවන්නේ ඔතන නෙමෙයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා පනවන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි ලෝකය. කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි ලෝකය. කුමක්ද කැඩෙන්නේ, බිඳෙන්නේ, විසිරෙන්නේ? මේ රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ මේ පංච උපාදානස්කන්ධයෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. අනලෝකයේ අර්ථය දැන් අපි මේ පසුගිය සතියේ සිදු වුණා වූ සිදුවීම් තුලින් ලෝකේ සැබෑ ස්වභාවය ඒහි පස්සිකව අපි හැමෝම දැක්ක පින්වතුනි. විවෘතව දැක්කා. ඕපනයිකව තමන් තුළින් තමන් දැක්කා. පින්වතුනි දැස් පියාගෙන නුවණින් දකින්න ඒ පසුගිය සතියේ සිදු වුණා වූ ඒ සෑම සිදුවීමක් තුළින්ම පින්වතුනි මේ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ අර්ථයයි අපි ඒහි පස්සිකව දැක්කේ. රූපය කැඩුණා, බිඳුණා, විසිරුණා. අහිංසක මනුස්ස ජීවිත දාස් ගානක් කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළොවට පස් වුණා පින්වතුනි. දේපල වස්තුව, යාන වාහන, මිල මුදල් මේ සෑම රූපයක්ම කැඩිලා, බිඳිලා, විසිරිලා ගියා. අනලෝකයේ ස්වභාවය මේ ඇත්ත ස්වභාවය ලෝකෙට කියන්නයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ. මේ ලෝකේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවය කියලා දෙන්න. රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙනවා. රූපේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවය ආධ්‍යාත්මික සහ බාහිර රූපයන්ගේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි අපි මේ මුළු ව්‍යාසනය තුලින් අත්දැක්කේ. ඒ වගේමයි රූපය ඇසුරෙන් සකස් වෙන්නා වූ විඳීම්, සැප වේදනාවෝ, දුක් වේදනාවෝ, උපේක්ෂා විඳීම් පින්වතුනි කැඩුනා, බිඳුනා, විසිරුණා. ඒ අහිංසක ජීවිත මොන තරම්නම් අනාගත සැප වේදනා ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙන්නේ නැද්ද? මං අනාගතේ මේ වගේ ධනවතෙක් වෙනවා, මං අනාගතේ ලොකු ගෙයක් හදනවා, මං අනාගතේ හොඳින් ඉගෙනගෙන උසස් වෘත්තිකයෙක් වෙනවා. පින්වතුනි කොයිසා සැප වේදනාවෝ, අනාගත සැප වේදනාවෝ දරාගෙන ඉන්නේ නැද්ද? කොයිසා රාත්‍රියේ සැප වේදනාවෙන් සතුටෙන් නිින්දට යන්නේ නැද්ද? ඒ සෑම සැප වේදනාවක්ම කැඩුනා, බිඳුනා, විසිරුණා. ලෝකයේ අර්ථය පින්වතුනි විඳීම් නිසා සකස් වෙන හඳුනා ගැනීම. කොයිසා හඳුනා ගැනීම වෙනස් වෙලා ගියාද? කැඩුනා, බිඳුනා, විසිරුණාද? අපි වැස්ස හඳුනගෙන හිටියා මේ ආකාරයි වැස්ස කියලා. සුළඟ හඳුනාගෙන හිටියා මේ ආකාරයේ සුළඟ කියලා. අනේ කවදාක්වත් අපිට වැස්ස හානියක් කරන්නේ නැහැ, සුළඟ හානියක් කරන්නේ නැහැ.
මේ කාල ගුණය දේශ ගුණය හානියක් කරන්නේ නැහැ කියලා හඳුනාගෙන සිටියේ සෑම හඳුනා ගැනීමක්ම කැඩුනා බිඳුනා විසුරුණා. තමන් ආදරය කරපු වැස්සම තමන්ව විනාශ කළා. තමන් ආදරය කරපු සුළඟම තමන්ව විනාශ කළා. තමන් ආදරය කරපු ආරක්ෂා කරපු පරිසරයම තමන්ව විනාශ කළා. පින්වතුනි, කැඩුනා බිඳුනා විසුරුණා. රූපය කැඩුනා බිඳුනා විසුරුණා. රූපය ඇසුරෙන් සකස් වෙන විඳීම් කැඩුනා බිඳුනා විසුරුණා. විඳීම් ඇසුරෙන් සකස් වෙන හඳුනා ගැනීම කැඩුනා බිඳුනා විසුරුණා. හඳුනා ගැනීම ඇසුරෙන් සකස් වෙන සංස්කාරයෝ පින්වතුනි මහා වේගයෙන් කැඩිලා බිඳිලා විසිරලා ගියා. කෝටිපති මිනිස්සයෝ ලක්ෂපති මිනිස්සයෝ ඇඳීවතත් අහිමි කරගත්ත පින්වතුනි සංස්කාරයෝ කැඩිලා බිඳිලා විසිරලා ගියා. තමන් ණය වෙලා ලබාගත් අනාගත බලාපොරොත්තු ගොඩාක් තියාගෙන මිලදී ගත්ත වාහන පිළිබඳ පින්වතුනි ඒ සියලුම සංස්කාරයෝ සැප වේදනාවෝ කැඩිලා බිඳිලා විසිරලා ගියා. තමන් හදාගත්ත ගේ දොර විසිරලා ගියා. ඉඩම අහිමි වෙලා ගියා. පින්වතුනි සංස්කාරයෝ සැපයට අදාළ සංස්කාරයෝ කැඩිලා බිඳිලා විසිරලා ගියා. මේ ලෝක ස්වභාවය අපි දකින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීමේ යථා ඇත්ත ස්වභාවයයි අපි මේ දකින්නේ. පින්වතුනි සංස්කාරයෝ හේතුවෙන් සකස් වෙන දැනීම් සෑම දැනීමක්ම කැඩිලා බිඳිලා විසිරලා ගියා. වැස්ස පිළිබඳ යම් දැනීමක්, අවුව පිළිබඳ යම් දැනීමක්, සුළඟ පිළිබඳ යම් දැනීමක්, තමන්ගේ අනාගතය පිළිබඳ යම් දැනීමක්, තමන්ගේ අනාගත අධ්‍යාපනය පිළිබඳ යම් දැනීමක්, පින්වතුනි ඒ සෑම දැනීමක්ම විඥානයක්ම සංස්කාරයන් ඇසුරෙන් සකස් වූ සෑම දැනීමක්ම කැඩිලා බිඳිලා විසිරලා ගියා. එහෙනම් පින්වතුනි අපි මේ මොකද්ද දකින්නේ? මේ අහම්බයක්ද අපි දකින්නේ? මේක අහම්බයක් නෙමෙයි, මේක ලෝකේ යථාර්ථය. මේක යථාර්ථය ලෝකෙට දේශනා කරන්නයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරන්නේ. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි. මහා විනාශයක් වුණ බව ඇත්ත. මේ විනාශය ධර්මානුකූලව අපි තේරුම් නොගත්තොත් පින්වතුනි මේ විනාශය මීට වඩා බරපතල විනාශයක් කරා අපි අරගෙන යනවා. මොකද මේ විනාශය තුලින් බලාපොරොත්තු බිඳ වැටිලා, ඒ බලාපොරොත්තු බිඳ වැටෙද්දී අපේ ජීවිත ආක්‍රමණය කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහය. සිත් තුළ සංසිඳීමක් නැහැ. සිත් තුළ සමාධිමත් හිතක් නැහැ. විසිරුණු සිතුවිලි, හෙටක් පිළිබඳ බලාපොරොත්තු නැහැ. දරුවගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු නැහැ. ගොවිබිම් අහිමි වෙලා, රැකියා අහිමි වෙලා, දුවා දරුවෝ ලක්ෂ ගාණක් පාසල් පද්ධතියේ දරුවෝ පින්වතුනි පොත් ටික ගහන් ගිහිල්ලා, සබත්තු දෙක ගහන් ගිහිල්ලා, පාසල් නිල ඇඳුම ගහන් ගිහිල්ලා, Taman සෙල්ලම් කරු බැට් එක ක්‍රිකට් පිට ගහන් ගිහිල්ලා, Tamanගේ සෙල්ලම් බඩු ටික ගහන් ගිහිල්ලා වැඩිහිටියෙකුට නම් ජීවිතේ දරා ගන්න පුළුවන්. නමුත් පාසල් දරුවෙකුට මේ සිදුනා වූ සිදුවීම් දරා ගන්න බැහැ. එවැනි මහා බලාපොරොත්තු බිඳ වැටීමක් පින්වතුනි සිද්ධ වුණා. ඒ සෑම බලාපොරොත්තු බිඳ වැටීමක් තුලින් අපිට පහදලා දෙන්නේ මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයේ ස්වභාවය. පින්වතුනි මේකයි සංස්කාර ලෝකයේ ස්වභාවය. මේකට වැස්සට බැනලා වැඩක් නැහැ. සුළඟට බැනලා වැඩක් නැහැ. භූමිකම්පා වලට බැනලා වැඩක් නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවය දැකලා ඊට ඔරොත්තු දෙන්නෙක් වෙන්න කියලා ඔබට දේශනා කළා තියෙනවා. ලෝකේ ස්වභාවය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. ඒ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය වෙනස් කරන්න කාටවත් බැහැ. අනාගතේ යම් දවසක් එනවා කල්ප විනාශයක් සිද්ධ වෙන ඉරවල් 7ක් පායලා ඒ 6 වෙනි ඉරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුළු මහා මේරු පර්වතයේම 4 රට්පෙට්ටෙන් දුන් දානවා කියලා. 7 වෙනි ඉර පායදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුන් දාපු ගිනියම් වෙච්ච මහා මේරුව ගිනි අරගෙන
ඒ මහා මේරුවේ ගින්නෙන් මේ මුළු පෘථුවියම අලු දූවිලි බවට පත් වෙනවා කියලා. පින්වතුනි මේ මහා පෘථුවිය අලු දූවිලි බවට පත් වෙන දවසක් එනවා. අතීතයේ එවැනි කල්ප විනාශ දසදහස් ගාණක් ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ආයිමත් මුළු පෘථුවියම අලු දූවිලි බවට පත් වෙන කල්ප විනාශයක් එනවා. ඒක ලෝකයේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මේ කැඩෙන, බිඳෙන, විසිරෙන මේ විකෘති සංස්කාර ලෝකයට ඔබව ඔරොත්තු දෙන්නෙක් බවට පත් කරන්නයි. පරාජිතයෙක් බවට පත් කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ අකුසලයට යට වෙන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අකුසලය යටපත් කරගෙන කුසලයෙන් නැගී හිටින්න කියලායි. අකුසලේ යටපත් කරගෙන කුසලයෙන් නැගී හිටින්න. නමුත් අකුසලයක් විපාක දෙද්දී අපි ඒ අකුසලය ධර්මානුකූලව ජීවිතයට ගලපා නොගත්තොත් පින්වතුනි අපි අසරණ වෙනවා. අසරණ වෙනවා. අද සමාජය දිහා බැලුවාම පේනවා පින්වතුනි සමාජය තුල ද්වේෂය වැඩි වෙනවා. ලෝභ සිතුවිලි වැඩි වෙනවා. මෝහ සිතුවිලි වැඩි වෙනවා. ගැටෙන සිත් වැඩි වෙනවා. කේන්ති යන ස්වභාවය වැඩි වෙනවා. ඒක සාධාරණයි. ඒක මනුස්ස ස්වභාවය. නමුත් මෙන්න මේ මනුස්ස ස්වභාවයන් දැකලායි බුදුරජාණන් වහන්සේ පින්වතුන්ලාට මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයට ඔරොත්තු දෙන උතුම් මාර්ගයක් අපිට දේශනා කරන්නේ. ඒ මාර්ගය තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. පින්වතුනි මේ ව්‍යාසනෙන් ඔබට මුළු ජීවිතේ අහිමි වෙන්න පුළුවන්. ඔබේ ඥාතීන් අහිමි වෙන්න පුළුවන්. අම්මා තාත්තා අහිමි වෙන්න පුළුවන්. ඔබේ දේපල සියල්ල අහිමි වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි ඒ සියල්ල අහිමි වුණත් ඔබ අනාථ නැහැ. ඒව දැන් අහිමි වෙලා ඉවරයි. අහිමි වෙච්ච දේ ගැන අපිට කරන්න දෙයක් නැහැ. තියෙන පින්පෙත් අනුමෝදන් කිරීම පාඩම් ඉගෙනගෙන. එහෙමනම් සියල්ල අහිමි වුණත් පින්වතුනි ඔබේ ජීවිතේ ඉතුරු වුණා නම් පින්වතුනි ඔබ අවාසනාවන්ත නැහැ. ඔබ අවාසනාවන්ත නැහැ. මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයට ඔරොත්තු දෙන මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය නිවල දාලා මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් සදහටම නිදහස් වෙන මාර්ගය විවෘතව තියෙනවා. මාර්ගය විවෘතව තියෙනවා. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න හිතන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන උතුම් ධහම, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා කියලා සූත්‍රගත ධර්මයේ දේශනා වෙනවා. අනාගතයේ බුදුරජාණන් වහන්සේලා තව ලක්ෂ ගාණක් පහළ වෙනවා කියලා සූත්‍රගත ධර්මයේ දේශනා කරනවා. මේ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකයාට දේශනා කරන එකම ධහම උතුම් චතුරාර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ 84000ක් ධර්මස්කන්ධය කියනවා. සූත්‍ර විනය අභිධර්ම. මේ සූත්‍ර විනය අභිධර්ම සියල්ලම ධර්මස්කන්ධය බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට. දැන් උපසම්පදා භික්ෂූන් හැටියට අපිට ප්‍රාතිමෝක්ෂ සීලයක් තියෙනවා. විනය පිටකය සිල්පද 220ක්, අධිකරණයන් 7ක්. ඒ මුළු විනය පිටකයම බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරන්නේ චතුරාර්ය සත්‍යයන්ට. ඒ නිසා 84000ක් ධර්මස්කන්ධයන් දේශනා වුණත් ඒ සෑම බණපදයක්ම බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ටයි. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ අඬන ජනතාව සමග එකතු වෙලා අඬන්න නෙමෙයි. දුක් විඳින ජනතාවත් එක්ක එකතු වෙලා දුකටපත් වෙන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් ආයික්වීම, මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදෙන්න කියලයි. මිදෙන්න කියලයි. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අපිට දේශනා කරනවා. පින්වතුනි එහෙනම් මේ උනා වූ සිද්ධිය චතුරාර්ය සත්‍ය තුළ ඔබ විසරවන්නේ. චතුරාර්ය සත්‍ය තුළ විසරවන්නේ. ඔබ මේ උනා වූ සිද්ධිය චතුරාර්ය සත්‍ය තුළ විසිරුවොත් පමණයි ඔබ මේ සිද්ධිය තුළින් ධර්මය දැක්කා වූ පින්වතෙක් බවට පත් වෙන්නේ.
ඔබ ධර්මය දැක්කොත් පමණයි ධර්මයන් වඩත් කියන තැනට ඔබ යන්නේ. ධර්මයෝ ධර්මයක්ම වඩවලා දෙනවා. ඔබ මේ වෙච්ච සිදුවීම තුලින් දකින්නේ පින්වතුනි අධර්මය නම් ලෝභ දේශ මෝහයෝ නම් අපි තාමත් මේකට වැරදිකාරයෝ හොයනවා නම් අපි තාමත් මේකට වගකියුත්ත හොයනවා නම් පින්වතුනි අපිට කවදාක්වත් මේවා තුලින් ධර්මය දකින්න බෑ. ධර්මය දකින්න බෑ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ සිදුවීම් තුලින් අපි අධර්මය දැක්කොත්, ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහයෝ අපි දැක්කොත් අධර්මයන්ව වඩත් කියන තැනටයි අපි අරන් යන්නේ. විනෝදුනී සැනසෙල්ලක් නැහැ. මීට වඩා භයානක බරපතල අනුතුරු වලට ගොදුරු බවට අපි පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යය ඔබට දෙන්නේ මේ කැඩෙන බිඳෙන විසිරෙන සංස්කාර ලෝකයට ඔරොත්තු දෙන්නෙක් වෙන්න. ඔරොත්තු දෙන්නේ. ඒකට යට වෙන්න නෙමෙයි ඔරොත්තු දෙන්නෙක් වෙන්න. නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම චතුරාර්ය සත්‍යයේ මුල්ම ආර්ය සත්‍ය දේශනා කරන දුක්ඛ සත්‍යය. මොකද බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය කියලා දේශනා කරන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන්නා එක්වීම, පංච උපාදානස්කන්ධ දුක්ඛ සත්‍යයි. දැන් මේ වෙච්ච විනාශය දිහා හොඳින් බලන්න. මොකද මේ විනාශය තුල තිබුණේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන්නා එක්වීම, පංච උපාදානස්කන්ධ දුක. එහෙනම් පින්වතුනි මොකද්ද මේ අපි දැක්කේ? මෙන්න දුක්ඛ සත්‍යය. මෙන්න දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය ඔබ මේ සූත්‍රගත පොත් පෙරලා හොයන්න ඕනේ නැහැ. දුක්ඛ සත්‍ය තව කෙනෙක්ගෙන් මොකද්ද කියලා අහන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුක්ඛ සත්‍ය ඒහි පස්සිකයි, විවෘතයි, ප්‍රකටයි, සැඟවිලා නැහැ. පින්වතුනි මේ නොසැඟවුන දුක්ඛ සත්‍ය මේ විනාශය තුලින් දකින්න. මේ මිය ගිය අහිංසක අපේ දායක පින්වතුන්ලා, අහිංසක අපේ පටිච්ච සමුප්පන්න අම්මලා තාත්තලාගේ දේහයන් තුලින් මෙන්න දුක්ඛ සත්‍යය. මෙන්න බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පිරීමේ ඵලය. පින්වතුනි මෙන්න මේ උතුම් ධර්මයි දුක්ඛ සත්‍යෙන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. මේ සිදු වුණා වූ සිදුවීම් තුලින් මෙයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කියලා ඔබ හිතුවද? ඔබ හිතුවද? විමුක්තිය ධර්මයේ ඒහි පස්සිකව විවෘතව අපි ඉදිරියේ තියෙනවා. ඒහි පස්සිකව විවෘතව තියෙන ධර්ම ඕපනයිකව අපේ ජීවිතයට දරා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සිදු වුණා වූ සිදුවීම් පෙළ කොයිසා ඛේද වාචකයක් වුණත් ඔබට ඒ ඛේද වාචකයෙන් මිදෙන්න ඕනේ නම්, ඔබේ අකුසල් යටපත් කරගෙන කුසලයෙන් නැගින්න ඕනේ නම් දුක්ඛ සත්‍ය හැටියට දකින්න. වැරදිකාරය හොයන්න යන්න එපා. අනුන්ට චෝදනා කරන්න, අනුන්ට බයින්න යන්න එපා. එහෙම කළොත් තව අකුසල් වැඩි වෙනවා. අධර්මයන් කරා අපිව අරන් යනවා. එවෙනුනොත් ඊළඟ විපත මීට වඩා මහා ඛේද වාචකයක් වෙන්න පුළුවන්. එහෙනම් පසුගිය සතියේ වෙච්ච සියලුම විනාශකාරී සිදුවීම් තුලින් දුක්ඛ සත්‍ය දකින්න. අන්න දැන් දෙවෙනි ආර්ය සත්‍යට යන්නේ. දැන් ඔබ දුක්ඛ සත්‍ය දැක්කා. මියගිය අහිංසකයින්ගේ දේහයන් තුලින්, අසන්න වෙච්ච අහිංසකයන්ගේ ජීවිත තුලින්, විනාශ වෙච්ච දේපල තුලින්, ප්‍රියයන්ගෙන් වෙන්වීම තුලින් පින්තුණි අන්න දුක්ඛ සත්‍ය දැක්කා. දැන් අන්න බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආර්ය සත්‍ය ඔබට පනවනවා. මොකද දෙවෙනි ආර්ය සත්‍ය? ඔබ දුක දැක්කනම් දෙවනුව ඔබ හොයන්න ඕනේ දුකට හේතුව කුමක්ද කියලා. කුමක්ද මේ දුකට හේතු උනේ? තෘෂ්ණාවයි පින්තුණි. තෘෂ්ණාවයි. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානය. පින්වතුනි රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරෙහි තෘෂ්ණාවයි දුක සකස් වුනේ. එහෙනම් අන්න දෙවෙනි ආර්ය සත්‍ය දැක්කා. එහෙනම් තෘෂ්ණාව සකස් වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව හේතුවෙන් නම් දුක සකස් වුනේ. තුන්වෙනි ආර්ය සත්‍යෙට දැන් ඔබට යන්න.
තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? දුක දැන් ඔබ තුල සකස් වුණා. ඔබ දුක දැක්කා. දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ දැක්කා. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් ඔබ මොකද කරන්න ඕනේ? තෘෂ්ණාවයි නැති කරන්න. අන්න දැන දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ. මොකද දුක දැන් අපි දැක්කා. ඒ නිසා ඔබත් දුක සකස් කරගත්තා. දැන් ඔබ දන්නවා දුකට හේතුව පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව කියලා. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ ඔබට පෙන්නනවා දුකට හේතුව තෘෂ්ණාව නම් දුක නැති කරන්න තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ කියලා. අන්න තුන්වෙනි ආර්ය සත්‍යය. එහෙනම් පින්වතුනි මේ විනාශයේ තෘෂ්ණාව පිළිබඳ ප්‍රශ්නයක්. රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාව පිළිබඳ ප්‍රශ්නයක්. රටේ දේශපාලන නායකත්වයන්ගේ පවා පක්ෂ විපක්ෂ සමගේම රටේ ජනතාවගේ පින්වතුනි තෘෂ්ණාව හේතු වෙනුයි විනාශය සිද්ධ වුනේ. ඇයි? තෘෂ්ණාව වැඩින කුමක් නිසාද ජනතාව ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැරට ගියා? රටේ දේශපාලනයේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැරට ගියා. තෘෂ්ණාව සියුම් කරන, තෘෂ්ණාව නැති කරන, තෘෂ්ණාව අවම කරන ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් සියල්ලෝම ඈතට යද්දී දුක සකස් වෙනවා. දුක සකස් වෙනවා. ඒ නිසා පළවෙනි ආර්ය සත්‍යය ඔබට පැහැදිලි දුක්ඛ සත්‍යය. ඇස් දෙකට පේනවා, කන් දෙකට ඇහෙනවා, හිතට දැනෙනවා. එහෙනම් මේ දුක්ඛ සත්‍යෙට හේතුනේ තෘෂ්ණාවයි. කාගේ තෘෂ්ණාවද? අපේම තෘෂ්ණාව. අපේම තෘෂ්ණාව. අපේම තෘෂ්ණාව දුක්ඛ සත්‍යෙට හේතු වුණා නම් පින්වතුනි අපි වැරදිකාරයෝ වෙලා තේරුමක් නැහැ. මේ ලෝකේ නිවැරදි කෙනෙක් නැහැ. නිවැරදි කෙනා උතුම් රහතන් වහන්සේ නමක් පමණක්මයි. ඔබටත් මටත් උතුම් රහත් ඵලයටපත් වෙන්න බැරි වුණා. අනාගාමී පින්වතත් තාම වැරදි තැන ඉන්නේ. අනුශය තෘෂ්ණාවක් අනාගාමී පින්වතාටත් තියෙනවා. සකෘදාගාමී පින්වතාටත් අනුශය තෘෂ්ණාවක් තියෙනවා. ඒ වගේමයි සෝවාන් ඵලයටපත් වුණ පින්වතා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය දරාගෙන ඉන්නේ. ඒ නිසා පින්වතුනි අපි තාම කවුරුත් නිවැරදි වෙලා නැහැ. සද්ධානුසාරී ධම්මානුසාරී අපි තාම නිවැරදි වෙලා නැහැ. අපි නිවැරදි නොවි අපිට වැරදිකාරයෝ හොයන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ වෙච්ච සිදුවීම් පෙළ චතුරාර්ය සත්‍ය තුල විග්‍රහ කරලා අපිට පෙන්නනවා මේ මොහොතේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙන උතුම් ධර්ම විනය දෙක ජීවමානව වැඩ සිටිනවා. ජීවමානව වැඩ සිටින ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාලා නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර ආතුව ලෝකයාට කියනවා මගේ ඇදෑමෙන් ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ මේ උතුම් ධර්ම විනය දෙක කියලා. එහෙනම් පින්වතුනි මේ උතුම් ධර්ම විනය කියන ශාස්ත්‍රුන් වහන්සේ මේ වෙලාවේ මුළු සමස්ත සමාජයටම ඇහෙන්න ධර්ම දේශනා කරනවා. නමුත් මේ ධර්මය අහන්න සතිය සිහිය අපිට නැහැ. ඒ ධර්ම අහන්න සතිය සිහිය අපිට නැහැ. ඇයි? අපේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව දුර්වල වෙනවා, සීලය දුර්වල වෙනවා, මෛත්‍රිය දුර්වල වෙනවා. ඒ නිසා සතිය සිහිය දුර්වලයි. නමුත් ජීවමාන ධර්ම විනය නැමැති ශාස්ත්‍රුන් වහන්සේ මේ මොහොතේ ධර්මයේ දේශනා කරනවා. මේ විනාශය තුළින් දුක්ඛ සත්‍ය දකින්න. මේ විනාශය තුළින් දුකට හේතුව තෘෂ්ණාව ඔබ තුළින් දකින්න. ඔබට මේ දුකෙන් මිදෙන්න ඕනේ නම් මීට වඩා භයානක අනාගත අනතුරු වලින් ඔබට මිදෙන්න ඕනේ නම් මේ කැඩෙන විදෙන විසිරෙන සංස්කාර ලෝකයෙන් මිදෙන්න ඕනේ නම් අනුන්ට බැන බැන ඉන්න එපා. අනුන්ගේ වැරදි අනුන් වැරදි කියලා හොයන්න යන්න එපා. ඔබේ වැරද්ද ඔබ නිවැරදි කරගන්න. ඔබේ වැරද්ද ඔබ නිවැරදි කරගන්න. ඔබ චතුරාර්ය සත්‍යයට ඔබේ ජීවිතය ගන්න. දුක තමා තුළින් දැකලා, දුකට හේතුව තෘෂ්ණාව තමා තුළින් දැකලා, දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කළ යුත්තේ කියලා දැකලා, තෘෂ්ණාව නැති කළ යුත්තේ තමාමයි කියලා දැකලා අන්න සුන්දර මාර්ගයක් අපිට දේශනා කරනවා. සුන්දර මාර්ගයක්. එහෙනම් පින්වතුනි අපි අනාථ නැහැ. අපි පරාජිත නැහැ. අපි තරම් ජයග්‍රාහී ජාතියක් මේ ලෝක ධාතුව තුල නැහැ. මේ ලෝක ධාතුව තුල නැහැ. ඔබ මේ දෙපා තබාගෙන ඉන්න පූජනීය බිම මේ ලෝක ධාතුවේ පූජනීයම බිම් කඩයි. මේ තරම් පූජනීය බිම් කඩක් තවුතිසාවෙත් නැහැ.
ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට අපි දකින්නේ ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ, ස්වර්ණමාලී මහා සෑ සමුදුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේලා ජීවමානව වැඩ සිටිනවා. ඒ විතරක් නෙමේ මහා සංඝ රත්නය දහස් ගාණක් මේ බිමේ වැඩ සිටිනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම 15ක පොය දවසකටම අර කෞතිසාවේ සුදම් සභාව රැස් වෙනවා කියලා. සුදම් සභාව සෑම 15ක පොය දවසම රැස් වෙනවා. සක්‍ර දෙවියන්ගේ නායකත්වයෙන්, සතරවරන් දෙවියන්ගේ ආරක්ෂාවෙන් ලක්ෂ ගාණක් මහේශාක්‍ය දෙවිවරු සුදම් සභාවට එනවා. පින්වතුනි, සුදම් සභාව රැස් වුණ වෙලාවේ සක්‍ර දෙවියෝ දකිනවා කියනවා අලුත් පිනැති දෙවිවරු තව්තිසාවේ පහළ වෙලා. අලුත් පිනැති වර්ණයේ සැපේ බලයේ වැඩි දෙවිවරු තව්තිසාවේ පහළ වෙලා. සක්‍රයාට හරි සතුටුයි. ඇයි දිව්‍ය තලවල සුරාසුර යුද්ධය සිපෙනවා. මාර ධර්මයන් සම්මාදිට්ඨියට පත් වූ දෙවිවරු සම්මාදිට්ඨියට පත් වෙච්ච දෙවිවරු අතර අලගර තියෙනවා. ඒ නිසා පින්වතුනි, සප්ත දෙවියෝ හරි කැමති සම්මාදිට්ඨියට ගරු කරන වර්ණයේ සැපේ බලය වැඩි දෙවිවරු තව්තිසාවේ පහළ වෙනවට සක්‍ර දෙවියන් හරිම කැමති. මොකද සුරපක්ෂයේ බලය වැඩි වෙනවා. මේ අලුතෙන් පහළ වෙලා ඉන්න පිනැති දෙවිවරු දැකලා සක්‍ර දෙවියෝ සුදම් සභාවේදී සාදුකාර දෙනවා කියනවා. සූත්‍රගත ධර්මයේ කියනවා